කය දිහා බලාගෙන කයට අහු වුණොත් එහෙම පින්විතනේ ඊට පස්සේ ඔබට හිතේ දැන් ඔන්න සතා දැන් වයසට යනවා කියලා. සතා වයසට ගිහිල්ලා. එතකොට දැන් මේ පේනවා වයසක පිරිසට දැන් කණ්ණාඩියක් ඉස්සරහට ගියාම පේනවා මොකද්ද? අනේ දැන් ඉතින් මම වයසයි. ඇයි මිනිස්සුන්ට 40 ඇඳිරිය වගේ හැදෙන්නේ 40න් පස්සේ ලෙඩ හැදෙන්න පටන් ගන්න ඇයි ඒක? ශාරීරික බලපෑමකුත් තියෙනවා. ඒට අමතරව ගොඩක් මොකද වෙන්නේ මේකද? මානසිකව කඩා වැටෙනවා. දැන් මානසිකව දැන් හරි දැන් මං වයසයි. මගේ භද්‍ර යවුනේ ඔක්කොම යවුන කාලේ ඉවරයි. දැන් 40යි. දැන් යන තැනට මොනවා හරි කරගන්න ඕන කියන තැනට සපත් වෙනවා. නෑ නේ ඒකපත් වෙන 70වත් පයින්න බෑ. තව පුළුවන් මේක කන්න කියලා තව ඉඳලා දැන් නම් කා ගන්න බෑ පුතේ යන තැනටවත් මොනවා හරි කරගමු. ෆ්‍රෙෂ් පිට ජීවත් වෙන්න බලන්න. හැම මොහොතක්ම අලුත් ජීවිතයක්. එවනිකම හිතට බලන්න මේක රහතන් වහන්සේ නමගේ ස්වභාවය මොකක්ද කියලා. හැමතිස්සෙම අලුත් ජීවිතයක්. අලුතෙන්ම ජීවත් වෙන්නේ. ඉතින් ඔය හැරෙන්න මොකද්ද මේ ලෝකේ අචීව් කරන්න තියෙන්නේ කියලා කියන්න බලන්න. හැම මොහොතකම ෆ්‍රෙෂ් ජීවිතයක් ගත කරන්න හම්බ වෙන එකද ඔබට ඕනේ කෝටියක්ද ඕනේ? ඩොලර් කෝටියක් දෙන්න හා. ඩොලර් කෝටියක් දෙන්න. එහෙම නැත්නම් හැම මොහොතකම ෆ්‍රෙෂ් ජීවිතයක් දෙන්න. මොකටද කැමති? දැන් ඩොලර් කෝටියක් ඉල්ලන්නේ මොකටද? මොකටද ඉල්ලන්නේ? ජීවිතේ ෆ්‍රෙෂ් කරගන්න. මොකද හේතුව පීඩාවක් ආවට පස්සේ තැලෙනවා හිත. අන්නේ තැලෙන හිතට පොඩි සහනයක් දෙන්න. ඒකටනේ සල්ලි ඕනේ. ඒකයි පිටින් මිනිස්සු දන්නේ නැති කමට සල්ලි පස්සේ දුවන්නේ බුදුදහම තියෙද්දි. දන්නේ නැති කමට. ඔබට මේව අවබෝධ කරගෙන යනකොට තේරෙයි පිටින් අපි පිස්සු හැදිලා නෙමෙයි සාසනයට ආවේ කියලා හොඳ දැක්මක් ඇතුව ආවේ කියලා. කෝටි නෙමෙයි පිටින් අතාරින්නේ සක්‍ර දේවේන්ද්‍ර পদවිය, මහා බ්‍රහ්ම পদවිය අතාරින්නේ පිටින් මේක තේරුණාට පස්සේ. මොකද අපි හැමෝම පින්වතුනි වටින දෙයක් හම්බ වුණාට පස්සේ අනිත් වටින දේ අතහැරලා වටින දෙයට යන මිනිස්සු. ඉතින් ඔබට මේක අවබෝධ වුණා නම් පින්වතුනි මේ හැම මොහොතකම මෙන්න මේ දේ ගන්න පුළුවන් කියලා. ආයෙම වයසට යන්නේ නැහැ නේ. ඔය කයට අහු වෙන්න එපා. ඕක දිහා දැකලා හිතන්න යන්න එපා මම වයසට යනවා කියලා. අවබෝධයට ගන්න මේ හිතක් හැදෙනවා මේ වෙලාවේ හිතක් හැදෙනවා. තව හිතක් හැදෙනවා. ඔබට රූපයක් පේන හැම වෙලාවකම අවබෝධයට ගන්න මෙන්න හිතක් හැදෙනවා. අලුත් කිරි හිතක් හැදෙනවා. ඔය ඔන්න හිතක් හැදුනා. හිතක් හැදුනා. ඔච්චරමයිනේ වෙංගතුනේ ඔතන සිද්ධ වෙන්නේ. අර හිතේ තියෙන වැඩසටහන ඔබ ඔලුවට ගන්න පුළුවන් නම් අරගෙන වෙංගතුනේ පොඩ්ඩක් මානසිකාර කරන්න ඕනේ. හැබැයි මේක නිකන් අහගත්ත පමණින් මේ ඔක්කොම හරියන්නේ නැහැ. මේ ටික ඉගෙනගෙන පොඩ්ඩක් මානසිකාර කරලා බලන්න නාම ගොත්තයක් උත් පැත්තකින් තියාගෙන වෙන නාම ගොත්තේ පැත්තකින් තියාගෙන පින්වතුනි මෙතනින් අරගෙන ඔන්න අරමුණක් ආවා. ඔන්න දැන් අරමුණක් ආවා. ඒ ආපු අරමුණත් එක්ක ඔන්න හිතක් හැදුනා. මේ හිත හැදිලා පින්වතුනි මෙයාට දැනගන්න ඕනේ දේවල් තව මේක සම්බන්ධව. ඒක නිසා මොකද වෙන්නේ ආයි නාම ගොත් ඇසුරු කරගෙන තව හිත හද ගන්න. ඔන්න ඔය විදිහට පින්වතුනි මෙහෙම හිත හැදි තියෙනවා. ඒක අරමුණක් දැනගන්න සමහරට හිත කෝටියක් විතර හැදෙනවා. ඒ නාම ගොත් ඇසුරු කරගෙන හැදෙන නිසා. මෙන්න මේ ස්වභාවය පොඩ්ඩක් හිතට ගන්න. හැමතිස්සෙම ඔන්න ඔය ස්වභාවය තමයි තියෙන්නේ කියලා. මේකේ වයසට යන දෙයක් කොහෙත්ම නැහැ කියලා. කය කියන එක පොඩ්ඩක් පැත්තකින් තිරෙන්න. කය ඉතින් වයසට යනවා වගේ ඔබට පෙයි. ඒකට අපි පස්සෙමු. මේක ඇතුළේ ඉඳගෙන බලන්න. මේක ඇතුළේ මොකද සිද්ධ වෙන්නේ කියලා.
ඔය පේන එක වස්තුවකටවත් අහු වෙන්න එපා. මොකද ඔය පේන එකක්වත් හිත නෙමෙයි. ඔබට ඔය පේන වස්තුව පුංචි දරුවෙක්ව පේනවා. ඒතර ඒ දරුවා ලොකු වෙනවා වගේ පේනවා ඔබට. මොකද ඔබට ගෝචර වෙලා තියෙන එක වෙනස් වීමට වාජනය වෙනවා. මොකද ඔබට ගෝචර වෙලා තියෙන පින්තුනි මොකක් හරි ඔය තියෙන සතර මහා ධාතුව. සතර මහා ධාතුව කියන එක වර්ධනය වෙනවා, වැය වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, ඒ ටික වෙනවා පින්තුනි. සතර මහා ධාතුව. මෙතන තියෙනවා පින්තුනි මේ චිත්ත ශක්තිය කියන එක. අන්නේ චිත්ත ශක්තිය ફોකස් කරන්න. මේ හිතට මොකද්ද වෙන්නේ කියලා. මගේ හිතට මොකද්ද වෙන්නේ කියලා දාගන්න නැතුව හිතට මොකද්ද වෙන්නේ කියලා බලන්න. අරමුණක් ආවා. ඒකට අනුකූලව ඔන්න හිත කියන process එක වැඩ කළා. රූප වේදනා සංඥා සංකාර විඥාන කොට නැගුණා. මේ තියෙන හිතේ process එක. හිත කියන ක්‍රියාකාරීත්වය, ක්‍රියාදාමය මේ තියෙන්නේ. හිත කියලා එකක් නෑ අල්ලන්න. හිත කියලා එකක් තියෙන හිතාගෙන ඉන්න අය තමයි පින්වතුනි අහන්නේ හිත තියෙන මේ හදවතේද හිත තියෙන මොලේද ආදි වශයෙන් එහෙම අහනවා. හිත කියන්නේ එකක් කියලා හිතාගෙන ඉන්නකොට.